වන්ත කාලයක් වේවා මිථුන ලග්න හිමියනි. මේ මිථුන ලග්න හිමියන්ට ගුරු මාරුව බලපාන අන්දම. ගුරු මාරුව සිදුවන්නේ මේ මාසේ 14 වෙනිදා. ඉතින් මේ ගුරු මාරුවත් එක්ක මිථුන ලග්න හිමියන්ට කුමක්ද වෙන්නේ කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. එතකොට මේ මිථුන ලග්න හිමියන්ට ගුරු මාරුව සම්බන්ධයෙන් බලනකොට බ්‍රහස්පති කියන්නේ කවුද කියලා අපි දැන් බලමු. බ්‍රහස්පති කියන්නේ ගුරුට. මනුෂ්‍යයාගේ දියුණුවට එහෙම නැත්නම් ප්‍රියමනාප ගතිය උපදවන කුළුපක ගතිය, ඒ වගේම කාටත් ගැළපෙන සෞම්‍ය ගතිය, ලෞකික දේවල් පිළිබඳ හොඟක් මොළයේ තියෙන එක, දුකටපත් වන අයට පිහිටවන අනුකම්පා ගතිය, විශ්වාසවන්තකම, මධ්‍යස්ථ ගතිය, සාමාන්‍ය දැනුම, කලබල නොවන, වහා උස් පහත් නොවන, මතු දියුණුව බලාපොරොත්තුවෙන් ජීවිතය ගත කරන, ගෞරවය රැකගන්න ආස කරන, දියුණුවේ ස්ථිර තත්ත්වය, ඍජුකම, ඒ වගේම සමාජයට ප්‍රිය ගතිය, ආගම් හා රාජ්‍යයට නීතිකරුක භාවය, ඒ වගේම උසස් ගතිගුණද හිමි කර දෙන්නේ මේ ගුරු දශාව, එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. ඉතින් බ්‍රහස්පති ග්‍රහය මිථුන රාශියට කොහොමද බලපවත්වන්නේ කියන එක ගේන්න කලින් මම ඔබට කියන්නම් මිථුන රාශියට දැන් බ්‍රහස්පති එන්නේ පළවෙනි ස්ථානයට. ඒ කියන්නේ මිථුන රාශිය මෙච්චර දවසක් බ්‍රහස්පති හිටියේ මිථුනෙන් 12 වෙනි. මේ තියෙන්නේ 12. දැන් ඔන්න පළවෙනි ස්ථානයට එනවා. මිථුන රාශියට බ්‍රහස්පති සතුරු ග්‍රහය. හැබැයි සතුරු ග්‍රහයෙක් වුණාට මෙච්චර විශ්වාස ගුණ යහපත් කෙනෙක් සතුරෙක් වුණත් ඔබට පීඩාවක් කරන්නේ නැහැ. ඒක හින්දා වාසිදායක තත්වයක් ඇති කරනවා. දැන් මේ කාලය තුල සමස්තයක් විදියට බැලුවම ඔබට අනාගතය පේන නුවණක් ගෙන දෙනවා. අනාගතය පේන නුවණක් ගෙනහලා දුන්නම ඔබේ සිත ඉහළට ගමන් කරනවා. ඒක හින්දා ඔබ මේ වෙලාවේ උසස් අය ආශ්‍රයයට පටන් ගන්නවා. විවාහයටත් බලපානවා. මම ඔබට ඒක කියලා දෙන්නම්. දැනට හිතා ගන්න ඕන ඔබ මේ වෙලාවේ විවාහයක් කරගන්නේ උසස් ගුණ යහපත් කෙනෙක්. එහෙම නැත්නම් කලින් ඥාති සම්බන්ධයක් ඇති කෙනෙක් එක්ක තමයි මේ වෙලාවේ විවාහය කරගන්න බලන්නේ. ව්‍යාපාර කෙරෙහි බලනකොට ව්‍යාපාරත් හොඳ තත්ත්වයේ තිබුණත් සමහර වෙලාවට අප්‍රකට වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට නැවතෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉගෙනුම කෙරෙහිත් බලපානවා. ජීවිතයේ අවසාන භාගය ගත කරන කෙනෙක් නම් මානසික ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය කෙලවර ගැනීමේ අවස්ථාවට උදා වෙනවා. ඒ වයසක අයට වගේ. මේ වෙලාවේදී තියෙන ග්‍රහ පිහිටීන් දිහා බැලුවම ඔබට පේන්න තියෙනවා දැන් සෙනසුරු ඉන්නේ ඔබේ 10 වෙනි ස්ථානයේ. කලින් සෙනසුරු 9 වෙනි ස්ථානයේ ඉඳලා 10ට ආවා. රාහුත් ඉන්නවා සෙනසුරුත් එක්ක 10 වෙනි කොටුවේ රැකියා ස්ථානයේ. රාහු ඔන්න ඊළඟට යනවා කුම්භ රාශියට. තව දවස් කිහිපයකින් මේක පටිගත කරන්නේ මැයි මාසේ 13, මැයි 14 බ්‍රහස්පති මාරුව, මැයි 18 රාහු කුම්භයට ඇවිල්ලා ශනි විතරක් ස්ථානයේ ඉන්නවා. දැන් ගුරු අද වෙන විට ඉන්නේ මිථුනේ 12 වෙනි ස්ථානයේ. දැන් ඔන්න මෙතෙන්ට ඇවිල්ලා ගුරු පළවෙනි ස්ථානය අරක් ගන්නවා. එතකොට පළවෙනි ස්ථානයේ බ්‍රහස්පති මේ මිථුන රාශියට ගමන් කරුවම ඔබේ පෞරුෂය, ආත්ම විශ්වාසය, සෞඛ්‍ය, ඒ වගේ ශේෂ්ත්‍රවල විශේෂ වර්ධනයක් ඇති වෙනවා. ඒ වගේම බ්‍රහස්පති මේ වෙලාවේ දකිනවා 7 වෙනි ස්ථානය. මේ 7 වෙනි ස්ථානය කියන්නේ විවාහය, හවුල්කරෝ, ඒ වගේ කට්ටියව පේනවා. ඒ වගේම මේ වෙලාවේදී ඔබ බ්‍රහස්පතිට පේනවා මේ 10 වෙනි ස්ථානයේ. දැන් 10 වෙනි ස්ථානයේ සෙනසුරුත් ඉන්නවා. රාහු නම් යනවනේ. ඒ වගේම තව දුරටත් රැකියාව, මූල්‍ය සබඳතා, සෞඛ්‍ය, ඒ වගේම අධ්‍යාපනයටත් බලපෑම් කරන්න මේ වෙලාවේ බ්‍රහස්පතිට හැකියාව ලැබෙනවා. අධ්‍යාපනය පෙන්වන්නේ 5 වෙනි කොටුවේ, හවුල්කරුවෝ 7 වෙනි කොටුවේ, රැකියාව 10 වෙනි ස්ථානයේ දැන් පෙන්වන්න කරනවා. දැන් මේ බලන්න බ්‍රහස්පතිගේ බලපෑම එන විදිය. ඒ වගේම මේක බ්‍රහස්පති කියන්නේ සතුටේ හා වාසියේ ග්‍රහයක්. දැන් ඔබේ පළවෙනි ස්ථානයට ඇවිල්ලා තිනවා. පළවෙනි කොටුව කියන්නේ මිනිස්සෙක්ගේ ශරීරයේ ඔළුව වගේ.
එයා මේ 5 7 10ට අමතරව සියලුම කොටුවලට බැල්ම හෙලන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔළුවෙන් හිතනෝනේ අපි කකුලේ පාද අත්පා ඒ වගේ මේ ග්‍රහ කොටු 12ක් පිළිබඳවම මෙයාගේ බලපෑමක් තියෙනවා. දැන් මේ වෙලාවේ බ්‍රහස්පති පළමු භාවයේ ඉන්න හින්දා ආත්ම විශ්වාසය, නායකත්වය, වෘත්තීය කීර්තිය වර්ධනය වෙනවා. විශේෂයෙන්ම 10 වෙනි ස්ථානයට බැල්ම හෙළන හින්දා මේ වෙලාවේ ඔබට කියන්න පුළුවන් රැකියාවේ දියුණුවක් ඇති වෙනවා. හැබැයි සෙනසුරුත් එක්ක ඉන්න හින්දා සෙනසුරු වසර 2කමාරක් ඉන්නවා. ලැබෙන්න තියෙන දේවල් බොහෝ වෙලාවට පමා කරලා තමයි මේ දෙන්නේ. මේ කොටුවේදී බොහෝ වෙලාවට සෙනසුරු බ්‍රහස්පතිගේ සුබ දෘෂ්ටිය වැටුනට සෙනසුරුත් එක්ක ඉන්න හින්දා කරන දේවල් ඔබගේ කීර්තිය ලැබෙන එක, උසස් වීම ලැබෙන එක පමා කරනවා. හැබැයි ඔබට නායකත්ව තනතුරු ව්‍යාපාරිකවල ව්‍යාපෘති වලින් වගේ හොඳ තත්වයක් වැඩි දියුණු කරගන්න පුළුවන්. දැන් සල්ලි දිහා බැලුවොත් බ්‍රහස්පති කියන්නේ මූල්‍ය සැලසුම් කරන්න, තීරණ ගන්න වඩාත්ම සුබදායක ග්‍රහයක්. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙලාවේදී විවාහය මේ 7 වෙනි කොටුවේ බලපෑම මත ආදායම් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම 7 වෙනි කොටුවෙන් ඔබට සහ සබඳතාවය කියන්නේ හවුල් ව්‍යාපාරවලට ආදායම් වර්ධනය වෙන්න පුළුවන්. තවදුරටත් 5 වෙනි කොටුවත් බලන හින්දා තමන්ගේ ආදායම වැඩි කරන්න, ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන්න උපයෝගී කරගන්න හැකියාව ලැබෙනවා. ඔන්න මේ වෙලාවේදී පෞල් ජීවිතය ගැන කතා කරනකොට ඔබ විවාහක යුවලක් නම් ඔබ දෙන්න සතුටින් ඉන්න තත්වයකට පත් කරගන්න හැකියාව තියෙනවා. මක් නිසාද කියනවනම් මේ වෙලාවේදී 7 වෙනි කොටුව ඔන්න දැන් බලාපොරොත්තුවෙන් යුතුව බ්‍රහස්පති 7 වෙනි කොටුවට පැමිණිලා ඉන්නවා. 7 වෙනි කොටුවට ඔබගේ බ්‍රහස්පතිගේ බැල්ම හෙලනවා. ඉතින් ඔබ දෙදෙනා අතර සතුටින් ඉන්න පුළුවන්. ඔබ අතර වර්ධනය වෙන සබඳතා හරහා එකට බෙදාගත් සතුටු මතකයන් වලින් පිරිච්ච ආදරණීය සම්බන්ධතාවක් පටන් ගන්නවා. ඔබ ඔබේ ජීවිතයේ සහකරු වෙත දක්වන ආදරය, සතුටු මොහොත තවත් සතුට වැඩි කරන කාලයක්. ඔබ දෙදෙනා සමාජයේ සතුටින් කාලය ගත කරાવી. මේ සංක්‍රමණය මේ ග්‍රහස්පති මාරුව තුළ සබඳතාවල ආත්මීය වර්ධනයක් වැඩි දියුණු කරන්න උපකාරී වෙනවයි කියලා අහන එකත් ඔබට සතුටට හේතු වේවි. ඉතින් විවාහය සහ ආදර සබඳතා ශක්තිමත් කරනවා. විශ්වාසය සහ ගැඹුරු අවබෝධය වැඩි වෙනවා. තනියෙන් ඉන්න කෙනෙක් නම් ඔබ ඔන්න මේ වෙලාවේ ඔබට සහකරුවෙක් හෝ සහකාරියෙක් හම්බ වෙලා තමන්ගේ ජීවිතය එකට ගත කිරීමේ අවස්ථාව ඇති වෙනවා. ඒ වගේම මේ 5 වෙනි භාවයට දැන් මේ ගුරුගේ සම්බන්ධය පෙන්눔 කරන හින්දා 5 වෙනි භාවය ඔබට පේනවා දරුවන් සමග තියෙන සබඳතාත් වර්ධනය කරනවා. දරුවෝ ලබා ගන්න ඉන්න අයට වාසිදායක දරුවපත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබට පවසන්න ඕන ඔබ දරුවපත් බලාපොරොත්තු වෙනවා නම් දරුවනේ ඔබට මං මහත් ආයාචනය කරලා කියන්නේ හොඳ නැගත් වෙලාවත් දරුවපත් සඳහා සාදා ගන්න, දරුවගේ ජීවිතය එළිය කරන්න. විශේෂයෙන්ම කාල සර්පයෝග මේ දිනවල උදා වෙනවා. ඒව මග ඇරලා හොඳ දරුවපතක් ලබා ගන්න කියලා කියනවා. ඒ වගේම මේ වෙලාවේ ඔබේ ආධ්‍යාත්මික චිත්තය වර්ධනය කරනවා. තවදුරටත් ඊළඟට අපි සෞඛ්‍ය දිහා බලමුකෝ. බ්‍රහස්පති පළවෙනි භාවයේ ඉන්නකොට ශරීරයේ සෞඛ්‍ය ශක්තිය, මානසික සංසුන්භාවය වර්ධනය වෙනවා. මේ බ්‍රහස්පති එකට එන එක ඊටාම සුවිශේෂී අවස්ථාවක්. 5 වෙනි භාවය පෙන්නනවා දෘෂ්ටිය, ශාරීරික ක්‍රියාකාරීත්වයේ යෝග්‍යතාවය. ඒ වගේත් හොඳ උනන්දුවක් ඔබට ලබා දෙවි. 7 වෙනි කොටුවට බැල්ම හෙළෙන හින්දා ඔබට මානසික ස්ථාවර භාවයක් ඇති කරાવી. ඒ වගේම සෞඛ්‍ය ගැටලු අඩු කරනවා. ඒ වුණාට මේ 7 වෙනි ස්ථානයෙන් ඔබේ ලිංගික ගැටලු පොඩ්ඩක් පෙන්눔 කරන කාලයක් වෙනවා. ඒකින්ද ඔබේ මෞත්‍ර පද්ධතිය, ඒ කියන්නේ ලිංගික අවයව තියෙන ප්‍රදේශ වලින් එන රෝගාබාධ වලින් එහෙම නැත්නම් සුළු රෝගාබාධත් බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය වුවොත් පළමු අවස්ථාවෙම ලබා ගත යුතුයි. මේ කාලයේදී ඔබට වැඩි ශක්තියක් සහ අවධානයක් ඇතිවීමේ හැඟීමක් තියෙනවා. නව හැඟීම් ඔබ දෙදෙනෙක් කෙරෙහි විරුද්ධ පක්ෂය කෙරෙහි ඇති වෙනවා. ටිකක් රාගාධික බවකුත් මේ වෙලාවේ ඔබෙන් පෙන්눔 කරાવી.
ඒ වාගේ සීමාවන් ඔබ තබාගත යුතුයි. විශේෂයෙන්ම අවිවාහක දරුදරියෝ. මේ ඔබේ අභිලාෂයන් සහ ඉලක්කයන් පිණිස ක්‍රියා කරන්න ඉතා වැදගත් වෙනවා. ඔබට මානසික වශයෙන් පැහැදිලිතාවයක් මේ වෙලාවේදී ගුරු එකේ හින්දා ඇති වෙනවා. ඒ වගේම මේ 7 වෙනි ස්ථානයේ තියෙනකොට විවාහ වීමට සමහර විට ඔබට වඩා වයසින් වැඩි අයගේ බලපෑමක් ඉන්න පුළුවන්. කාන්තා පාර්ශවයට නම් ඒ හොඳ වුණත් පුරුෂ පාර්ශවය තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී වයසින් අඩු අය එක්ක සබඳතා පවත්වන්න. ඔබගේ එකිනෙකාට තියෙන ගරුසරු මත පදනම් කරගෙන ආදරයේ අත්දැකීම් එකතු වේවි. ඒ වගේම පවුලේ සතුටිය සහයෝගය ආදරණීයන්ගේ සහයෝගය කරුණාව ඔබට ලැබෙනවා. ඒකින්ද ආදර සම්බන්ධතා සාමාන්‍යයෙන් උච්ච අවස්ථාවල තියෙවි. සමහර විට කුඩා ක්‍රියාවන් සහ අපේක්ෂාවන් වලට වැඩි බලපෑමක් එනවා. මෙන්න අධ්‍යාපනයේ ලබන දූදරුව මේ වෙලාවේ කළ යුත්තේ බ්‍රහස්පතිගේ දෘෂ්ටිය මං කලින් කිව්වා වගේ මේ 5 වෙනි කොටුවට වැටෙනවා. අධ්‍යාපනයේ ඉතා සුබ කාලයක් බවට පත් වෙනවා. ඉතින් තවදුරටත් විදේශ අධ්‍යාපනයේ තරඟ විභාගවලට යෙදී සිටින අයට මේ කාලය වඩා සුදුසු කාලයක් බවට පත් වෙනවා මිථුන ලග්න හිමියන්ගේ. ඉතින් මෙතෙත් කියපු දේවල් බැලුවම මිථුන ලග්න හිමියන්ට වෙනතට වඩා සාර්ථක කාලයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපල ගත කරන අය ඉන්නවා නම් සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපල වලින් මිදෙන්න මේ වෙලාවේ ඔබ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් කරගන්න. ඒ වගේම ඔබට කියනවා සෙනසුරු ඒ රාෂ්ට්‍ර කපල උච්ච අවස්ථා ඉන්න අයට කොහොමද අපි ඒක බලන්නේ? ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ මෙන්න මෙතන චා අකුර සටහන් වෙලා තියෙනවා. 10 වෙනි කොටුවේ විශේෂයෙන්ම මේ වෙලාවේ දැඩි චිත්ත වේදනා ඔබට විඳින්න සිදු වෙනවා. ඉතින් මේ විතරක් නෙවෙයි චා අකුර මෙතන සටහන් වෙන්න අයටත් ඉතා ලොකු ගැටලුවකට ඉදිරියේදී මුහුණ දෙන්න ඉඩ තියෙනවා. චා අකුර මේ 9 වෙනි කොටුවේ තියෙන අය අවුරුදු 2කමාරක් දැඩි ලෙස දුක් විඳිලා ඔන්න දැන් තව දුරටත් චිත්ත පීඩා වෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මේ කියන අයට මේ චා අකුර තියෙන අයට කියන්නේ අලුතෙන් කිසිම දෙයකට අත ගහන්න එපා. තියෙන දේ තැලකිලිමත්ව තියාගන්න. මුදල් හදන්න නිකරුණේ නැති නාස්ති වෙලා යන කාලයක් බවට ඔන්න පත් වෙනවා මුදල් හදන්න. ඒකින්ද ඒවා තියෙන දේ පරිස්සම් කරගන්න. ණය කිසි දෙයකට ගන්න එපා. ණය ගත්තොත් ඔබට අධික පොලි ගෙවා ගන්න බැරිව දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. එසේනම් මේ සියලු උපදේශ ගරු කරලා ඔබ ජීවිතය සකසා ගන්න. ඔබට ආශිර්වාද වාසනාවන්ත කාලයක් උදා වේවයි කියලා කියනවා. පෞද්ගලික කේන්දර බලා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගාස්තුවක් අය කර බලා ගැනීමේ කටයුතු දැන් කරනවා. එසේනම් ඔබ සැමට ශාන්තියක්ම වේවා. ශාන්ති ශාන්ති ශාන්ති.